Guten Abend, herzlich willkommen. අද අපි කරන වීඩියෝ එක තමයි ඔයගොල්ලන්ගේ ලිටරචර් පාර්ට් එකට එන German grade 13 ලිටරචර් පාර්ට් එකට එන Das Lamm und der Wolf කියන short story එක තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. The name of the short story is Das Lamm und der Wolf. Okay. අපි das Lamm කියලා කියනවා the lamb. lamb කෙනෙක්ට අපි කියනවා das Lamm කියලා. It's like battlefield. And then wolf. අපි wolf කියනවා වෘකයට. අපි wolf ට කියන්නේ වෘකයා කියලා. Okay. එතකොට අපි මේ das Lamm und der Wolf අතර වෙන කතාවක් Kurzgeschichte එකක් නැත්නම් පොඩි short story එකක් තමයි ඉගෙන ගන්න හදන්නේ. Okay, එතකොට මේකේ අපි පොඩ්ඩක් writersලා ගැන කතා කරොත් මේක ලියලා තියෙන්නේ Das Lamm und der Wolf. Das Lamm und der Wolf. Der Wolf von Aesop. Aesop කියලා කියන්නේ අපි Aesop ගේ උපමා කතා කියලා කියන්නේ. එතකොට මේ Das Lamm und der Wolf කියන fable එක. It's a fable. eine fable. මේ fable එක ලියලා තියෙන්නේ Aesop නැත්නම් Aesop කියලා අපි ජර්මන් භාෂාවෙන් කියනවා. මෙන්න මේ Aesop ගේ උපමා කතාවක් තමයි මේ Das Lamm und der Wolf කියලා කියන්නේ. මතක තියාගන්න. එතකොට මේකේ writer අපිට Aesop කියලා කියන්න පුළුවන්. Aesop කියන්නේ Aesop ගේ උපමා කතා කියන තේරුම. නැත්නම් Aesop කියන පුද්ගලයාට තමයි මේ Aesop කියලා අපි ජර්මන් භාෂාවෙන් කියන්නේ. එතකොට මේක ලියලා තියෙන්නේ මේ Aesop කියන writer. මතක තියාගන්න. Fabeldichter. Fable writer ගේ නම තමයි Aesop. අනිවාර්යෙන් ඒක ලියා ගන්න. නැත්නම් author කියලා අපිට කියන්න පුළුවන්. Okay. Here we can go through the short story. බලන්න Einlämmchen. Einlämmchen කියන්නේ lamb කෙනෙක් නැත්නම් පොඩි lamb කෙනෙක්, little lamb. Löschte an einem Bach. Löschte කියන්නේ තිබහට වතුර බිව්වා. an einem Bach කියන්නේ පොඩි දිය පහරක් ළඟ එයාගේ seinen Durst. එයාගේ පිපාසය නිවා ගන්න එයා පොඩි වතුර පාරක් ගාව වතුර බිව්වා කියලා කියනවා. Fern von ihn මේ ලෑම්ෂන්ට ටිකක් දුරින් aber näher der Kuhle. හැබැයි මේ Kuhle means like දිය පහරට ළඟින්. මේ සතාට පොඩ්ඩක් දුරින් හැබැයි මේ දිය පහරට ළඟින් tat ein Wolf das gleich. මේ වෘකයාත් නැත්තම් මේ wolf නැත්තම් මේ වෘකයාත් අර ලෑම්ෂන් කරන දෙයම කරනවා කියලා කියනවා. gleich means same thing කරනවා කියලා කියනවා. kaum erblickte das Lämmchen. ඊට පස්සේ ටික වෙලාවකින් kaum erblickte ටික වෙලාවකින් මෙයා දැක්ක මේ Lämmchen මේ බැටළුවාව මේ wolf දැක්කා. Da schrie er ඔහු කෑ ගැහුවා. මේ වෘකයා කෑ ගැහුවා. Warum trubst du mir das Wasser? Das ist trinkabil. මම බොන වතුර ඇයි ඔයා මඩ කරන්නේ? ඇයි ඔයා මඩී කරන්නේ කියලා අහනවා. මේ wolf angry වෙලා අහනවා ඇයි මම බොන වතුර ඔයා මඩ කරන්නේ කියලා මේ Lämmchen ගෙන් නැත්තම් මේ lamb ගෙන් අහනවා. Okay. Wie soll das möglich sein? ඊට පස්සේ මේ little lamb පිළිතුරු දෙනවා. ඒක කොහොමද වෙන්නේ? Wie soll das möglich sein? Antwortet das Lämmchen schüchtern. එයා හරිම බයෙන් ආන්සර් එක දෙනවා. Ich stehe hier unter am Wasser. මම ඉන්නේ I am standing down here and මම ඉන්නේ පල්ලෙහායි. යටින් තමයි මම ඉන්නේ. Und du so weit oben. හැබැයි ඔයා ඉන්නේ උඩින්. මේ ලෑම්ෂන් ඉන්නේ දිය පහරට යටින්. හැබැයි මේ
වෘකයා ඉන්නේ උඩින්. Da Wasser fließt mir doch zu. ඊට පස්සේ මෙයා කියන the water flow from you to me. වතුර ගලාගෙන යන්නේ ඔයාගේ ඉඳලා මට. ඒ කියන්නේ වතුර පාහර උඩ ඉඳන් තමයි ගලාගෙන යන්නේ. උඩ ඉන්නේ වෘකයා, පල්ලෙහා තමයි මේ ලේම්ෂන් ඉන්නේ. එතකොට මේ ලේම්ෂන් අහනවා ඒක කොහොමද වෙන්නේ? වතුර පාර ගලාගෙන එන්නේ ඔයාගේ ඉඳලා මට. නැතුව මගේ ඉඳලා ඔයාට නෙවෙයි. එතකොට මඩ වෙච්ච වතුර පාරක් ඔයාට වෙන්න විදිහක් නෑනේ කියලා මෙයා කියනවා. Und glaube mir, believe me, ich habe nicht die Absicht. It's never even crossed my mind to do any harm. Ich habe nicht die Absicht, dir etwas Böses zu tun. මෙතන කියනවා මගේ මාව විශ්වාස කරන්න මට කිසිම අදහසක් තිබ්බේ නැහැ. ඔයාව ඇන්ග්‍රි කරන්න නැත්නම් ඔයාට කිසිම හාම් එකක් කරන්න මගේ අදහසක් තිබ්බේ නැහැ කියලා මේ ලේම්ෂන් හරිම බයෙන් කියනවා. ඕකේ. ඊළඟට බලන්න see doch rief der Wolf. මේ බලන්න ඊට පස්සේ මේ wolf කෑ ගහනවා. Du machst es gerade. Oh, see here. You did it exactly. Du machst es gerade. ඔයා මේක කරාමයි කියලා මේ wolf angry විදිහට කෑ ගහනවා. We dein Vater so 6 Monaten. ඔයත් ඒකම කරනවා. ඔයාගේ තාත්තා මාස 6කට කරා වගේම ඔයත් ඒ විදිහටම කරනවා කියලා මේ ලේම්ෂන්ට කියනවා. ලේම්ෂන් Du warst doch dabei und bist nur glücklicher entkommen, als ich deinem Vater das Fell für seine Ungeheuerten Schmähungen abgesogen habe. ඊට පස්සේ මෙතන කියනවා දැන් මේ ලේම්ෂන්ට මේ වෘකයා කියන ඔයාගේ තාත්තා කරපු දේම කරනවා කියලා. I still remember. මට තාම මතකයි. I remember very well that you were there too. මට හොඳට මතකයි ඔයත් එතන හිටියා කියලා. But you escaped when I pulled his skin off, insulting me. හැබැයි ඔයා එතනින් ගියා කියලා කියනවා. Okay. Ach, lieber Herr. Oh master කියලා මේ ලේම්ෂන් කියනවා. Felt das sittende Lämmchen. Begged the trembling little lamb. මෙයා වෙවුලලා හරිම trembling විදිහට තමයි මෙයා අයදින්නේ. Ich bin ja erst 4 Wochen. දැන් මේ ලේම්ෂන් කියන මට මතකයි මාස 6කට කලින් ඔයාගේ තාත්තත් ඕකම කරේ. එතකොට ඔයත් එතන හිටියා. හැබැයි ඔයා එතකොට පොඩි කියලා කියනවා. ඔයා එතනින් escaped වුණා කියලා කියනවා. එතනින් පලා ගියා කියලා කියනවා. ඊට පස්සේ මේ ලේම්ෂන් කියනවා "Oh master." එයා හරිම බයෙන් තමයි මේ "Oh master" කියලා කියන්නේ. ඊට පස්සේ මෙයා කියනවා "Ich bin ja erst 4 Wochen." "Oh මම හිටියා. එතකොට මට සති 4ක් විතරයි මගේ වයස. Und kann meine Vater gar nicht." මගේ තාත්තත් මට නැහැ. Didn't even know my father. මම මගේ තාත්තව තාම දන්නේ නැහැ. Er ist ja schon so lange tot. එයා ගොඩක් කාලයකට කලින් මැරිලා කියලා කියනවා. Okay. Okay. Du unverschämter Ding. You shameless thing. ඔයාට නම් කිසිම ලැජ්ජාවක් නැහැ කියලා මේ wolf කියනවා. Knocked der Wolf mit vorgespielte Wut. The wolf ended with fake anger baring his teeth. ඔයාට නම් කිසිම ලැජ්ජාවක් නැහැ කියලා මේ wolf අර දත් ටික තද කරගෙන කියනවා. Tot oder nicht tot. ඔයා කැමති මැරෙන්නද නැත්නම් නොමැරි ඉන්නද? Dead or not dead කියලා අහනවා. Weiß ich doch. I know that das euer ganzes Geschlecht mich hasst. මම ඔයා දන්නවද මං ඔයගොල්ලන්ගේ මුළු පරම්පරාවටම Geschlecht means මම ඔයගොල්ලන්ගේ මුළු පරම්පරාවටම hasst. hate කරනවා. Und dafür muss ich mich rächen. And for that I must take revenge. මම ඒ නිසා ඔයාගෙනුත් ration revenge එකක් ගන්නවා කියලා කියනවා. Kaum
hatte er hat kaum hatte er das gesagt, stürzte sich der Wolf auch schön auf das Lämmchen, zerriss und fasste es auf. දැන් මේ නරිය තරහ ගිහිලා දැන් මෙයා මෙයාට තරහ යනවා මේ ලේම්ෂන් අර එයා පිබී හිටපු වතුර පාර මඩ කරා කියලා. හැබැයි මේ ලේම්ෂන් එහෙම දෙයක් කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාගේ තාත්තා වගේම තමයි. තාත්තත් මාස 6කට කලින් මට ඔය වැඩේම කරා. ඒ කියන්නේ වතුර බිබී ඉද්දි මේ නරිය බොරුවට කම්ප්ලේන් කරද්දි වතුර ටික මඩ කරනවා කියලා. ඒ නිසා ඒ තාත්තවත් මේ ලේම්ෂන්ට වීක් 4දී නැත්නම් මාසයකදී මේ ලේම්ෂන්ට මාසයක් ගත වෙද්දි මේ වෘකයා මේ ලේම්ෂන්ගේ තාත්තවත් මරලා තියෙනවා. ඒ වගේම තමයි මේ දැන් මෙතන දෙයා වොල්ෆ් කියනවා මම ඔයගොල්ලන්ගේ මුළු ෆැමිලි එකෙම රිවෙන්ජ් එක ගන්නවා කියලා අන්තිමේට කිසිම දෙයක් කන්සිඩර් කරන්නේ නැතුව මේ without considering any circumstance, he tore the little lamb apart and swallowed it. කිසිම දෙයක් consider කරන්නේ නැතුව මේ දෙයා වොල්ෆ් මේ lamb නැත්නම් මේ පොඩි බැටළු පැටියව කාලා ගිලිනවා කියලා කියනවා. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව මේ නරියා මේ බැටළු පැටියගේ රිවෙන්ජ් එක නැත්නම් පලි ගන්නවා කියලා කියන්නේ. එතකොට මේ කතාවේ දෙයා වොල්ෆ් සහ ඩස් ලම් කියන කැරක්ටර්ස් දෙකෙන් අපිට මිනිසුන්ගේ ජීවිතයට අවශ්‍ය ඉගැන්වීමක් ලබා දෙනවා. මිනිසුන්ගේ ජීවිතේට ඉගැන්වීමක් ලබා දෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට කිසිම හේතුවක් නැතුව කාගෙන් හරි පලි ගන්න පුළුවන්. ඒ කියන්නේ නෙගටිව් දේවල්, පොසිටිව් දේවල් විතරක් නෙවෙයි නෙගටිව් දේවලුත් මේ ෆාබල් එකකින් දෙනවා. ඒ කියන්නේ කිසිම රීසන් එකක් නැතුව මිනිස්සු තවත් කෙනෙක්ගෙන් පලි ගන්නවා කියන දෙය මෙතනින් පෙන්නනවා. Okay, you can write it also. මේකේ තියෙන මොරාල් එක ඩස් මොරාල් එක තමයි ඕන ග්‍රුන්ඩ් කිසිම හේතුවක් නැතුව ඕන ග්‍රුන්ඩ් කන්මන් රේෂන් කිසිම හේතුවක් නැසුව මනුස්සයන්ට පලි ගන්න පුළුවන් කියලා මේකේ පෙන්නනවා. Without any reason people can revenge කියන ටීචින් එක මේකේ පෙන්නනවා. Okay. එතකොට මේ ඩස් ලම් und der වොල්ෆ් කියන කැරක්ටර්ස් දෙකෙන් මිනිසුන්ගේ ජීවිතයට මිනිසුන්ගේ අයිගෙන්ෂාෆ්ට් නැත්නම් මිනිසුන්ගේ පොසිටිව් ඇන්ඩ් නෙගටිව් කැරක්ටරිස්ටික් මේ සතු දෙන්න අතරින් ජීවිතයට ලබා ගන්න කියලා කියනවා. කියන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට පෙන්නනවා. මෙන්න මේ ඩෙයර් වොල්ෆ් කියන කැරක්ටර් එක හරිම නෙගටිව් කැරක්ටර් එකක්. හැබැයි ඩස් වොල්ෆ් කියන්නේ හරිම පොසිටිව් කෙනෙක්. එතකොට මේ සත්තුන්ගේ ජීවිතය ඇසුරෙන් මිනිස්සුන්ගේ ගුණාංග පෙන්නනවා කියලා අපිට ලියන්න පුළුවන්. ඕකේ, ඒක මතක තියාගන්න. Okay, this is the short story of Das Lamm und der Wolf. මේක එච්චර අමාරු කතාවක් නෙවෙයි. මේකේ තියෙන රිවෙන්ජ් කොහොමද මේ කිසිම හේතුවක් නැතුව පලි ගන්න කියන දේ තමයි මේ කතාවෙන් ඕගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ. අනිවාර්යෙන් මේ මොරාල් එක මතක තියාගන්න. සහ මේක ලියලා තියෙන ඒසුප් කියලත් මතක තියාගන්න. ඒ පොයින්ට්ස් ටික තමයි ඕගොල්ලන් මේ ෂෝට් ස්ටෝරි එකේ මතක තියාගන්න ඕනේ. Und you can say es stellt die menschliche Eigenschaften. ඔයාට ලියන්න පුළුවන් මේ ෂෝට් ස්ටෝරි එක ඔස්සේ මිනිස්සුන්ගේ ගුණාංග පෙන්නනවා කියලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ කැරක්ටර් ඩස් ලම් und der වොල්ෆ් කියන කැරක්ටර්ස් දෙකෙන් සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ගුණාංග පෙන්නනවා කියලා ලියන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න. So that is the short story of
Das Lamm und der Wolf. Okay. Danke, auf Wiederhören.